කතාව පටන් ගත්තේ අපිට පෙන්වන්නේ පැණ්ඩ ගම්මානයේ ජීවත් වෙන පැණ්ඩ පැටව 4 දෙනෙක්ව. මං එකටම මෙයාලගේ නම් වගේම මෙයාලා ගැන කෙටියක් දීවීමක් කරලා ඉන්නම්. මේ ඉන්නේ නුට්ලයි. නුට්ලයි කියන්නේ මේ කණ්ඩායමේ ඉන්න එකම කෙල්ල. ඒ වගේම මොලේ ඇතුව ටිකක් හරි කටයුතු කරන්නේ මේ නුට්ලයි. එතකොට මේ ඉන්නේ බාවෝ. මෙයා තමයි නුට්ලායිගේ සහෝදරයා. එතකොට මේ අලබෝලේ වගේ ඉන්නේ පැන්ටොන්. මෙයා මේව මහතර හිටියට මෙයා පොඩි දෙයටත් ගොඩක් බය වෙනවා. අන්තිම සමාජිකයා තමයි ජීන්. එයා ගැන කෙටියෙන් කිව්වොත් එයාට පොඩ්ඩටත් ගොඩක් කේන්ති යනවා. ඉතින් මේ 4 දෙනාටම තිබ්බේ එකම සීනියයි. ඒ තමයි අපේ පෝගේ ශිෂ්‍යයෙක් වෙලා කවදාරි දවසක කුඹු සටන්කරුවෙක් වෙන එක. යාළුවනේ අද පැණ්ඩ ගම්මානයේට විශේෂ දිනයක්. ඒ තමයි වාර්ෂික පීච් උත්සවයේ එළිය තියෙන්නේ අද දවසට. ඉතින් මේ නිසා පැණ්ඩ ගම්මානයේ ලොකු උත්සවයක් පවත්වනවා. ඒ වගේම මේ උත්සවයට අපේ පොත් දෙනවලු. දැනටමත් මේ උත්සවේ පටන් අරගෙනයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ පැණ්ඩ පැටව 4 දෙනා මේ උත්සවයේ තියෙන තැනට යන්නේ කරත් එකකින්. ඒත් අද උත්සවයට යන තැන ලොකු පල්ලමක් තියෙනවා. ඒ නිසා මේ 4 දෙනාට කරත් නතර කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා කරත්තේ කෙලින්ම ගිහින් වැදෙන්නේ මේ සාදේ කෑම මේසේ. මේ නිසා මේ මුළු සාදේම විනාශ වෙනවා. ඒ වගේම ගෙනලා තිබ්බ මලෙරි ටික පත්තු වෙලා පැණ්ඩ ගම්මානේ ගිනි ගන්නවා. ඒ වගේම කාලයක් පුරාවටම මෙයාලා ගමේ තැන්පත් වෙලා තිබ්බ පීස් පිළිමෙත් පෙරලිලා ගමෙන් එළියට යනවා. ඉතින් මේ කලබල ඇස්සේ තමයි අපේ පෝ ගම්මානේට එන්නේ. එයා මේ වෙච්ච විනාශය දැක්ක ගමන්ම කියන්නේ ඒත් එක්කම පෝව දැක්ක අපේ පැණ්ඩ පැටව 4 දෙනා පෝ ළඟට ඇවිත් කියනවා මාස්ටර් පෝ අපි කැමති ඔබේ ශිෂ්‍යයෝ වෙන්න. අනේ කරුණාකරලා අපිට ඒකට ඉඩ දෙන්න. ඒත් හැබැයි පැණ්ඩ ගම්මානේ ලොකු විනාශයක් වෙලා තියෙන නිසා පෝ මේකට හුම්කම් දෙන්නේ නැහැ. කවුරුත් බය වෙන්න එපා. ඔයාලගේ මාස්ටර් ආවා. ඉන්න මං ඔයාලා බේරගන්නම්. මෙහෙම කියලා පෝ ගම්මානේ පැත්තට දුවගෙන යනවා. ඉතින් මේ වෙච්ච හැම දෙයකටම හැමෝම දොස් කියන්නේ අපේ පැණ්ඩ පැටව 4 දෙනාට. ඉතින් අපිට බලා ගන්න පුළුවන් නුට්ලායි යාගේ අයියා වෙච්ච බාවොයි කාමරේට වෙලා ඉන්නවා. යාළුවනේ මං ඔයාලට කියන්න ඕන දෙයක් තමයි නුට්ලායි බාවොයි කියන්නේ අනාථ දරුවෝ. මේ දෙන්න පොඩි කාලෙම එයාගේ අම්මයි තාත්තයි මේ ගිහිල්ලා. ඉතින් මේ දෙන්න ඉන්නේ එයාලගේ ආච්චි එක්ක. ආච්චි නුට්ලායිටයි බාවෝටයි කියනවා මිනිස්සු කියන දේවල් ගණන් ගන්න එපා. ඔයාලා තාම පොඩි ළමයිනේ. එහෙම කියලා ආච්චි මේ දෙන්නට ගුඩ් නයිට් කියලා මෙතනින් යනවා. ඉතින් දැන් අපේ පැණ්ඩ පැටව 4 දෙනාට ඕන එයාලගේ අතින් සිද්ධ වෙච්ච වැරද්ද ආයෙත් හදාගන්න. ඉතින් මේ නිසා මහරයා පැණ්ඩ පැටව 4 දෙනාම ගමෙන් එළියට යනවා. ඒ මොකද ගමෙන් එළියට පෙරිලා ගිය පීච් පිළිමය ආයෙත් ගමට ගේන්න හිතාගෙන. ඉතින් මේ 4 දෙනා පීච් පිළිමය මේ ඉස්සරහට තල්ලු කරගෙන යනකොට පොළව කැඩිලා මේ 3 දෙනාව එකපාරටම උමම් මාර්ගයකට වැටෙනවා. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේ තැන හරිම අద్భుත තැනක්. ඉතින් මේ ස්ථානයේ මේ 3 දෙනා ඉස්සරහට ඇවිදගෙන යනකොට මෙයාලා දකිනවා කොටියෙකුගේ පීනිස් කුරුල්ලෙකුගේ මකරෙකුගේ ඒ වගේම කැස්බෑවෙකුගේ පිළිමයක්. ඒ වගේම මෙතන තිබ්බ ගලක කොටලා තියෙනවා මේ ස්ථානයේ නම. මේ ස්ථානයේ නම තමයි සතර පුරාවෘත පන්සල. මේ වෙලාවේදී මේ 4 දෙනා මෙතන තිබ්බ පිළිම අල්ලලා බලනවා. ඒත් එක්කම මේ පිළිමවල ඇස්වලින් අමුතු එළියක් දිස්සෙනවා. ඊට පස්සේ මේ ආලෝකය මේ 4 දෙනාගෙම ඇඟ ඇතුළට ඇතුල් වෙනවා. ඉතින් මේකට බය වෙච්ච පාර මේ 3 දෙනාම අනේ එපා කියලා මේ පන්සලෙන් එළියට දුවනවා. ඉතින් මේ හැමදේම ඈතකට වෙලා එක ඔත්තුකාරයෙකුත් බලන් ඉන්නවා. ඉතින් වෙච්ච දේ හිතා ගන්න බැරුව කල්පනා කර කර ඉන්නකොට අපේ පැණ්ඩ පැටව 4 දෙනාගේ ඇඟෙන් ආලෝකයක් වීදෙන්න පටන් ගන්නවා. ඉතින් මේ 4 දෙනාටම හිතා ගන්න බෑ එයාට දැන් මේ මොකද වෙන්නේ කියලා. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මේ පැණ්ඩ පැටව 4 දෙනා දිහා බලාගෙන හිටපු අර ඔත්තුකාරයා. ඉතින් මේ ඔත්තුකාරයා යනවා එයාලගේ නායකයා ළඟට. මේ තමයි මෙයාලගේ නායකයා. එයා උගුස්සෙක්. මේ උගුස්සා තමයි අපේ කතාවේ ඉන්න ප්‍රධානම හතුරා. ඉතින් මේ නායකයාගේ නම නම් අපිට දැම්ම දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඔත්තුකාරයා නායකයාට කියනවා ඔතුමාණෙනි මට සමා වෙන්න. සතර පුරාවෘත පන්සලට පැණ්ඩ 4 දෙනෙක් ඇවිල්ලා ඒකේ බල්ලේ උරාගත්තා. ඉතින් මේක අහලා හොඳටම කේන්ති ගියේ මේ ප්‍රධානියා එයාගේ සේවකයන්ට අණ කරනවා මේ ඔත්තුකාරයව මරලා දාන්න කියලා. ඊට පස්සේ මේ ප්‍රධානියා එයාගේ විශ්වාසවන්තම සේවකයා වෙච්ච මේ ජේට්ටකස්ට කියනවා මේ පැණ්ඩ 4 දෙනා ගැන තොරතුරු හොයාගෙන එයාලව අල්ලගන්න කියලා. ඉතින් ජේට්ටකස් එයාට ලැබිච්ච මේ නියෝගය සතුටින් බාර ගන්නවා. අපිට ඊළඟට බලා ගන්න පුළුවන් අපේ පැණ්ඩ 4 දෙනා එයාලගේ ආච්චිගෙන් සතර පුරාවෘත පන්සල ගැන විස්තර අහනවා. ආච්චි නම් කියන්නේ මේට වසර 1000කට කලින් සුදු කොටියා, රතු ෆීනික්ස්, කළු කැස්බෑව වගේම නිල් මකර කියලා මිත්‍යා සතුන් 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් ලෝකයේ තියෙන බලවත්ම චී ශක්තියන් තිබිලා තියෙන්නේ මේ සත්තු 4 දෙනාගේ ඇඟ ඇතුලේ. ඉතින් මෙයාලගෙන් මේ බලය දුෂ්ටව ලබා ගන්න උත්සාහ කරපු නිසා මෙයාලා සතර පුරාවෘත පන්සලට ගිහිල්ලා එහි තැන්පත් වෙලා තියෙනවා. ඉතින් මේ කතාව අහපු ගමන්ම අපේ පැණ්ඩ 4 දෙනා කෙලින්ම යන්නේ අපේ පෝ ළඟට. මොකද මේ 4 දෙනාට දැන් තේරෙලා තියෙන්නේ මේ වෙනකොටත් මේ චී ශක්තිය මෙයාලගේ ශරීරය ඇතුලේ තියෙන්නේ කියලා. පැණ්ඩ 4 දෙනා පෝ ළඟට ගිහින් කියනවා අනේ මාස්ටර් දැන්වත් ඔයා අපේ ගුරුවරයා වෙනවද? අනේ කරුණාකරලා. ඉතින් අපේ පෝ නම් මේ ළමයිට එයාලා ගුරුවරයා වෙන්න කැමති වෙන්නේ නැහැ. මොකද පෝ හිතන්නේ ගුරුවරයෙක් වෙන්න තරම් එයා ළඟ ශක්තියක් නැහැ කියලා. හැබැයි ඉතින් අපේ පැණ්ඩ 4 දෙනා නම් පෝට එක දිගට වද දෙනවා. මේ නිසා පෝ මෙතනින් නැකිලා දුවන්න හදනකොටම එකපාරටම ඉස්සරහා තිබ්බ දොරේ පෝගේ ඔළුව වැදිලා එයාගේ සිය නැති වෙනවා. ඒත් එක්කම පෝගේ මනස යන්නේ මාස්ටර් උගේ ළඟට. ඉතින් මාස්ටර් අපේ පෝට තේරුම් කරලා දෙනවා ඔයාගේ ඉරණමේ තියෙන විදියට ඔයා මේ ළමයිට ගුරුවරයා වෙන්න ඕන. හරියට නිකන් අපි වාට ඉගෙනුවා වගේ. මොකද ඉරණමේ ලියවිලා තියෙන්නේ මේ විදියට. ඔයා මේ ළමයිට ගුරුවරයා වුණේ නැත්නම් මේ ළමයි ටික මිය ආවේ. ඉතින් එහෙම කියනවත් එක්කම මාස්ටර් වතුරු දහම් වෙලා යනවා. ඉතින් අද රාත් මේ පැණ්ඩ 4 දෙනා ගමෙන් එළියට යනවා අර පීස් ගෙඩිය ආයෙත් ගමට ගේන්න කියලා හිතාගෙන. ඒත් හැබැයි මෙතනට ආපු ජෙට්ටකස් එයාගේ සේවකයෝ කට්ටියත් එක්ක අපේ 4 දෙනාව අල්ල ගන්නවා.
ඊට පස්සේ ජේට් අකස් ඇතුළු අනිත් කට්ටිය මේ පැන්ඩු 4 දෙනාව අර සතර පුරාවෘත පන්සලේ දොරටුව ළඟට අරන් ගිහින් කියනවා මේ දොරටුව විවෘත කරන්න කියලා. ඉතින් ඒත් එක්කම අපේ පැන්ඩු 4 දෙනාව බේරගන්න අපේ පෝ වෙනවා. ඉතින් අපේ පෝ ඇවිල්ලා ජේට් අකස්ටයි යාගේ සේවකයන්ටයි පහර දෙනවා. ඒත් අද යාළුවනේ ජේට් අකස් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නන් නෙවෙයි. එයාටත් පෝ වගේම හොඳට කුඹු පුළුවන්. ඉතින් අන්තිමේදී ජේට් අකස්ටයි යාගේ සේවකයන්ටයි පුළුවන් වෙනවා අපේ පෝ යටත් කරගන්න. ඒත් හැබැයි මේ වෙලාවේදී තමන්ගේ ශරීරය තුළ තියෙන චී ශක්තිය ලියට ගන්න අපේ පැන්ඩු 4 දෙනා ජේට් අකස් ඇතුළු අනිත් කට්ටියට පහර දෙනවා. ඉතින් අපේ පැන්ඩු 4 දෙනාගේ චී ශක්තිය දැකලා හොඳටම බය වෙච්ච ජේට් අකස් යාගේ සේවකයෙ මෙතනින් පැන ගන්නවා. ඉතින් අපේ පෝටත් ගොඩක් පුදුමයි මේ 4 දෙනාගේ චී ශක්තිය දැකලා. ඊට පස්සේ පෝ ගොඩක් සතුටින් මේ පැන්ඩු 4 දෙනා ළඟට ගිහින් කියනවා ඔයාලා කැමතිද මගේ ශිෂ්‍යයෝ වෙන්න? ඉතින් මේම කිව්වා විතරයි අපේ පැන්ඩු 4 දෙනා ගොඩක් සතුටු වෙනවා. ඔන්න ඉතින් යාළුවනේ මෙතනින් තමයි මේ කතාව හරියටම පටන් ගන්නෙ. ඔන්න ඒත් එක්කම කතාව මාරු වෙන්නේ පහුවෙදා උදේට. අද තමයි පැන්ඩු පැටව 4 දෙනා කුම්පි ඉගෙන ගන්න පළවෙනි දවස. ඉතින් අපේ පෝ උදේ පාන්දරින්ම පැන්ඩු පැටව 4 දෙනා නිදාගෙන ඉන්නකොට එයාලව අවදි කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ නිසා අපේ පෝට පැන්ඩු පැටව 4 දෙනාගෙන් ගුටි කන්න සිද්ධ වෙනවා. ඉතින් යාළුවනේ නුට්ලායි නම් ඊයේ රෑ නිදාගෙනත් නැහැ. මොකද එයාට ඉවසිල්ලක් නැතුව ඉඳලා තියෙන්නේ අද උදේට කුම්පි ඉගෙන ගන්නකම්. ඉතින් අපේ පෝ මේ 4 දෙනාවත් අරගෙන එක පාළු ස්ථානයකට යනවා. අද ඉතින් මේතන තමයි මේ පැන්ඩු 4 දෙනාගේ කුම්පු පාසල. ඔන්න ඉතින් ඊට පස්සේ අපේ පෝ එයාගේ රාජකාරිය පටන් ගන්නවා. හැබැයි ඉතින් පැන්ඩු 4 දෙනාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එයාලා දන්නේ නැහැ තමන්ගේ ශරීරයේ තියෙන ශී ශක්තිය පාලනය කරන විදිය. ඉතින් මේ නිසා අපේ පෝට මේ 4 දෙනාටම තනි තනියම එයාලගේ බලය පාවිච්චි කරන විදිය කියලා දෙන්න සිද්ධ වෙනවා. පළවෙනි වාරය අපේ මහත පැන්ටොන්ට හම්බෙච්ච බලය තමයි රතු පීනිස්ගේ බලය. රතු පීනිස්ගේ බලය හරියට නිකන් ආයුධයක් වගේ. එයාගේ එකපාරකින් පුළුවන් මුළු සේනාවක් පවා විනාශ කරලා දාන්න. මේක අහලා අපේ පැන්ටොන්ට එයා කල්සමේ චූත් කරනවා. ඊළඟ වාරය අපේ ජීන්ට ලැබිලා තියෙන ශක්තිය තමයි සුදු කොටියාගේ ශක්තිය. සුදු කොටියා කියන්නේ සුව කිරීමේ බලය. ඒ වගේම ගොඩක් සංසුන් කෙනෙක්. එයාගේ මැස්සෙක්ටවත් කිසිම හානියක් නැහැ. ඒත් හැබැයි අපි දන්නවනේ අපේ ජීන්ට පොට්ටලක් කේන්ති යනවා කියලා. තුන්වෙනි වාරය අපේ බාවෝට ලැබිලා තියෙන ශක්තිය තමයි කළු කැස්දෑවගේ ශක්තිය. කළු කැස්දෑවගේ ශක්තියෙන් සිද්ධ වෙන්නේ ආරක්ෂා කිරීම. ඉතින් අන්තිම වාරය අපේ නුට්ලායිට හම්බෙච්ච බලය තමයි නිල් මකරාගේ බලය. ඒත් හැබැයි ඒක ගැන පොටට විස්තර කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද නුට්ලායි මේ වෙනකොටත් නිල් මකරා ගැන හැමදේම දන්නවා. නිල් මකරා කියන්නේ ගොඩක් ශක්තිමත් ඒ වගේම තීක්ෂණ බුද්ධියකින් කටයුතු කරන තමන් කරන දේ හරියද නැද්ද කියලා දන්න කෙනෙක්. ඉතින් ඔහුගේ ඉලක්කය කවදාවත් වර්ධින්නේ නැහැ. ඉතින් මේව බලයන් 4 ගැනව පැහැදිලි කිරීමක් කරාට පස්සේ පැන්ඩු 4 දිනාටම ඕන වෙනවා එයාලගේ බලයන් ටික මාරු කරගන්න. මොකද තමන් කැමති බලය නෙවෙයි එයාට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම යාළුවනේ කතාව මාරු වෙන්නේ ඒක ආශ්‍රමයක් පැත්තට. ඉතින් යාළුවනේ මේ ආශ්‍රමය වෙන කාගේවත් නෙමෙයි අපේ කතාවේ ඉන්න ප්‍රධානම හතුරගේ. ඉතින් මේ උගස්සගේ නම තමයි ජිම්බියාවෝ. ජිම්බියාවටත් ඉන්නවා එයාගේම කෙන ශිෂ්‍යයෝ පිරිසක්. ඒත් හැබැයි මේ ශිෂ්‍යයෝ දන්නේ නැහැ මේ ජිම්බියාවෝ කියන්නේ දුෂ්ටයෙක් කියලා. ජිම්බියාවෝ බොරු ඇක්ටින් එකක් දාගෙන තමයි මේ සිතුන් එක කාලය ගත කරන්නේ. මේ වෙලාවේදී ආශ්‍රමයේ ජිම්බියාවෝ හම්බෙන්න අපේ ජේට් අකස් එනවා. ඉතින් ජේට් අකස් දැක්ක ජිම්බියාවෝ ළමයි ටිකට බොරුවක් කියලා ඉක්මනට මෙතනින් මාරු වෙනවා. ජිම්බියාවෝ ජේට් අකස්ට එකටම බයිනවා මේ ළමයි ඉස්සරහව හම්බෙන්න ආපු එකට. ඉතින් මේකට සමාව ඉල්ලපු ජේට් අකස් ජිම්බියාවට කියන්නේ මාස්ටර් මට chance සාලේව හම්බුණා. ඌ ඉන්නේ මෙතන ඉඳන් සතපුම් 4ක් දුරින් තියෙන ගුහාවක. අපි එන ඉක්මනට මේට යමු නේද මාස්ටර්? ඉතින් ජේට් අකස් මේම කියනවත් එක්කම ජිම්බියාවට අමුතුම නපුරු හිනාවක් යනවා. පේන විදියට යාළුවනේ මේ කට්ටිය මේ සැරසෙන්නේ ඒ තරම් හොඳ දෙයකට නන් නෙවෙයි. ඉතින් මේ අතරතුර කාලේදී අපිට බලා ගන්න පුළුවන් මේ පැන්ඩු 4 දෙනා අපේ පොත් එක්ක කුම්පු කලාව ඉගෙන ගන්නවා. ඒ වගේම මෙයාලා කුම්පු ඉගෙන ගන්න ස්ථානයක් ඒකට හරියන විදියටම හදාගෙන. මේ අතරේ ජිම්බියාවෝයි ජේට් අකසුයි යනවා චාන්සාලේව හොයාගෙන. මේ චාන්සාලේ කියන්නේ වයසක එළු තාපසෙක්. චාන්සාලේ ළඟට ගිහපු ජිම්බියාවෝ චාන්සාලේ එක්ක කතා කරන්නේ ගොඩක් සුවඳශීලීව. ජිම්බියාවෝ චාන්සාලේට කියනවා අපි මේ වෙලාවේදී එකතු වෙන්න ඕන. මොකද වසර ගානක් තිස්සේ අපි රැකගෙන හිටපු චී ශක්තිය දැන් තියෙන තරබාරු පැන්ඩු 4 දෙනෙක් ළඟ. චාන්සාලේ ජිම්බියාවට කියනවා ඔබතුමාට මගෙන් වෙන්න ඕන උපකාරය කුමක්ද? ඉතින් මේකට අමුතු හිනාවක් දාලා උත්තර දෙන ජිම්බියාව කියන්නේ මට ඕන උඹේ චී ශක්තිය බොල. එහෙම කියනවත් එක්කම ජිම්බියාව චාන්සාලේගේ ඇඟට පැනලා එයාගේ චී ශක්තිය උදුර ගන්නවා. ඉතින් මේ නිසා කලින් හිටියටත් වඩා ජිම්බියාව දැන් ගොඩක් ශක්තිමත්. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් යාළුවනේ අපේ පැන්ඩා ගම්මානය. ඉතින් මේ වෙලාවේදී මකර රණශූරයව හොයාගෙන පණිවිඩ කුරුල්ලෙක් එනවා. ඉතින් මේක දැක්ක අපේ පැන්ඩා පැටව 4 දෙනා කෙලින්ම යන්නේ මේ පණිවිඩකාරයා ළඟට. ඊට පස්සේ මේ පණිවිඩකාරයාගෙන් අහනවා ඇයි මකර රණශූරයව හොයන්නේ කියලා. ඉතින් මේ පණිවිඩකාරයා කියන්නේ වූරන් කියන ගම්මානයට කොල්ලකරුවන් කඩා පැනලා ඒ ඉන්න කට්ටියට මකර රණශූරයාගෙන් උදව් වුණා. ඉතින් මේක අහපු ගම්ම අපේ පැන්ඩු 4 දෙනා තීරණය කරනවා වූරන් ගම්මානයට ගිහිල්ලා ඒ ඉන්න කොල්ලකාරයෝ ටිකව පරාද කරලා දාන්න. ඉතින් මෙයාලා මේ ගැන මකර රණශූරයා වෙච්ච අපේ පොට කියන්නේ යන්නෙත් නෑ. මේ 4 දෙනාම වූරන් ගම්මානයට යන්නේ හොරෙන්. පැන්ඩා පැටව 4 දෙනා මෙන් පිටත් වෙලා ගියාට පස්සේ තමයි මේ පණිවිඩකාරයා ළඟට අපේ පෝ එන්නේ. ඉතින් මේ පණිවිඩකාරයාගෙන් අපේ පෝ දැනගන්නවා පැන්ඩා පැටව 4 දෙනා වූරන් ගම්මානයට කාගෙන්වත් අවසරයක් නැතුව පිටත් වෙලා ගියා කියලා. යාළුවනේ අපිට ඒත් එක්කම බලා ගන්න පුළුවන් වූරන් ගම්මානය. මෙහි ඉන්න මංකොල්ලකරුව මේ ගම්මානයේ පුරවැසියන්ට පහර දෙනකොට අපේ පැන්ඩු පැටව 4 දෙනා ඉස්සරහට පැනලා කියනවා "ඒයි ගොන් වස්සනේ ඔක නවත්තනවා." ඒත් හැබැයි මේ පැන්ඩු 4 දෙනාව දැක්ක මේ මංකොල්ලකාරයන්ට බකක් ගාලා hina යනවා. ඉතින් ඊට පස්සේ අපේ පැන්ඩු 4 දෙනා එයාලගේ අත් ඉස්සරහට දික් කළා එයාලගේ චී ශක්තියෙන් මේ මංකොල්ලකාරයන්ට පහර දෙන්නයි හදන්නේ. ඒත් හැබැයි මෙයාලගේ කරුමෙට චී ශක්තිය වැඩ කරන්නේත් නෑ. ඉතින් මේ පැන්ඩු පැටව 4 දෙනා Tamanට අපහාස කරනවා කියලා මේ මංකොල්ලකාරයෝ අපේ පැන්ඩු පැටව 4 දෙනාට පහර දෙන්නේ නෙවා. දැන් ඉතින් චී ශක්තියක් වැඩ කරන්නේ නැති නිසා පැන්ඩු පැටව 4 දෙනා බය වෙලා මෙතනින් දුවනවා.
මේගොල්ලෝ මෙහෙම දුවනකොට ඉස්සරහට පැනපු මංකොල්ලකාරයෙක් අපේ බාවුවයි ජීන්වයි අල්ල ගන්නවා. ඒ වගේම මේ ලොකු මංකොල්ලකාරයව දැකලා අපේ පැන්ටෝන්ගේ සිය නැති වෙනවා. දැන් ඉතින් මෙතනින් ඉතුරු අපේ නුට්ලායි විතරයි. තමන්ගේ යාළුවෝ තුන්දෙනාගේම ජීවිතේ දැන් රැඳිලා තියෙන නුට්ලායි යතේ. නුට්ලායි මේ වෙලාවේදී පොයාට කියා තියපු දේවල් මතක් කරලා තමන්ගේ චී ශක්තිය අවදි කරන්න උත්සාහ කරනවා. ඉතින් අවසානයේදී අපේ නුට්ලායිට පුළුවන් වෙනවා තමන්ගේ චී ශක්තිය අවදි කරන්න. එයා තමන්ගේ චී ශක්තිය අවදි කරපු ගමන්ම මේ මංකොල්ලකාරයට හොඳ පාරක් දෙනවා. පාර කොච්චර සැරද කියනවා නම් මංකොල්ලකාරයව ඈතට වීසි වෙලා යනවා. ඒත් එක්කම මෙතෙන්ට එනවා අපේ පෝ. ඉතින් මේක දැක්ක අපේ පොට ගොඩක් සතුටු වෙනවා. ඒත් එක්කම මේ මංකොල්ලකාරයෝ සෙට් එකේ අනිත් කට්ටිය මෙතෙන්ට එනවා. පෝ අපේ හතර දෙනාට කියනවා ඔයාලා බය වෙන්න එපා. මම මුංගර බලා ගන්නම්. එහෙම කියලා ස්පිල්ලමක් ගන්නත් කලින් අපේ පෝ මේ මංකොල්ලකාරයන්ට හොඳටම නෙලනවා. ඊට පස්සේ පෝ නුට්ලායි ළඟට ඇවිත් කියනවා මං ඔයාට කූපු ගන්නන්න අරගෙන තාම සතියක්වත් නැහැ. ඒත් ඔයාට පුළුවන් වුණා වගේ ශීශක්තිය අවදි කරන්න. ඇත්තට මේක නියමයි. ඉතින් නුට්ලාගේ මේ වැඩ කිර දැකලා අපේ පොට මෙයාට කුම්පු ගන්නන්න තියෙන ආසාව තවත් වැඩි වෙනවා. අදරපෝ නිදාගෙන ඉන්නකොට එයා දකිනවා එක නරක හීනයක්. ඒ තමයි යාට පාර දෙන්න රතු පාට මකරෙක් එනවා. ඊට පස්සේ පොව බේර ගන්න ආපු කා පාට මකරෙක් මේ රතු පාට මකරට පාර දෙනවා. ඒත් එක්කම පොව එයා පැත්ත බලනකොට එයා ළඟ ඉන්නවා මාස්ටර් උග්ගේ. පොව මාස්ටර් උග්ගෙන් අහනවා මොකද්ද මාස්ටර් මේ මකරුන්ගේ තේරුම? මේකට උත්තර දෙන මාස්ටර් උග්ගේ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ ලොකු නපුරක් ඉදියේදී එන්න තියෙනවා. ඔය ඉක්මනට ළමයි හතර දෙනාවත් අරගෙන සතර පුරාවෘත පන්සලට යන්න. නැත්නම් අපි අදරේ කරන හැමදේම අපිට නැති වෙලා යාවි. මාස්ටර් උග්ගේ මෙහෙම කියනවත් එක්කම පොවයාගේ සීනෙන් අවදි වෙනවා. ඊට පස්සේ පොව දෙන්න තණ්ඩු හතර දෙනාවත් අරගෙන සතර පුරාවෘත පන්සලේ දොරටු ඉස්සරහට යනවා. ඊට පස්සේ පොයාගේ චී ශක්තිය පාවිච්චි කරලා සතර පුරාවෘත පන්සලේ දොරටුව විවෘත කරන්නයි මේ හදන්නේ. ඒත් හැබැයි පොගේ චී ශක්තියෙන් මේ දොරටුව නම් විවෘත වෙන්නේ නැහැ. මේ වෙලාවේදී පැණ්ඩ පැටව හතර දෙනා මොකටද කියලා එයාලගේ චී ශක්තිය පාවිච්චි කරලා බලනවා. පුදුමේ කියන්නේ පැණ්ඩ පැටව හතර දෙනාගේ චී ශක්තියට පුළුවන් වෙනවා මේ සතර පුරාවෘත පන්සලේ දොරටුව විවෘත කරන්න. ඊට පස්සේ පො පැණ්ඩ පැටව හතර දෙනාත් එක්ක මේ ටෙම්පල් එකේ ඇතුළට යනවා. මේගොල්ලෝ මේ ඉස්සරහට එනකොට එකපාරට මේ ටෙම්පල් එකේ ඇතුළේ තිබ්බ පොකුණකින් සංදේශයක් එළියට එනවා. ඊට පස්සේ පො එතනට ගිහිල්ලා මේ සංදේශය එයා ගැතට ගන්නවා. හැබැයි ඉතින් එක විනාඩියක්වත් පොට මේ සංදේශය එයා ගැතේ තියාගෙන ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. එකපාරට මෙතනට ආපු ජේට්ටකස් එයා ගැතට මේ සංදේශය ගන්නවා. ඊට පස්සේ අපේ පොයි පැන්නු අතර දෙනයි ජේට්ටකස්ගෙන් මේ සංදේශය ගන්න try කරනවා. ඒක නිසා මේ දෙගොල්ලෝ අතර මෙතන ෆයිට් එකක් ඇති වෙනවා. මේ අවස්ථාවේ ජේට්ටකස් කරන්නේ මේ ටෙම්පල් එකේ තිබ්බ ලොකු කණුවක් අපේ නුට්ලායිගේ ජීන්ගේ යකට වටනවා. ඉතින් මේ දෙන්නව බේර ගන්න මැද්දට පැනපු අපේ බාබෝට පුළුවන් වෙනවා. එයාට ලැබුණු කළු කැස්බෑ වගේ චී ශක්තිය අවදි කරන්න. මේ නිසා මේ කරදරේ නුට්ලායි ජීනුයි බේරෙනවා. ඉතින් අපේ පොට ගොඩක් සතුටුයි. අවසානයේදී බාබෝටත් යාගේ චී ශක්තිය අවදි කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒත් හැබැයි නුට්ලායි කියනවා අපි සන්තෝෂ වුණාට වැඩක් නැහැ. අරකී අපේ සංදේශය අරන් පැනලා ගියා. ඒත් එක්කම අපේ පැන්ටෝන් එයාගේ සාක්කුවේ තිබ්බ එක සංදේශයක් එළියට ගන්නවා. ඇත්තටම කිව්වොත් යාළුවනේ ෆයිට් එක අතරතුරේදී අපේ පැන්ටෝන්ට පුළුවන් වෙලා ජේට්ටකස්ගෙන් හොරාට මේ සංදේශය එයා ගැතට ගන්න. ඊට පස්සේ පැන්ටෝන් කරන්නේ මේ සංදේශය දිගැල්ල බලනවා. ඒත් හැබැයි මේ සංදේශයේ කිසිම දෙයක් නැහැ. ඒක හිස් එකක්. මේ අතරේ අනිත් පැත්තේ ජේට්ටකස් මේ සැරේ අසමත් වෙච්ච නිසා ජින්ඩියාවට ගොඩක් කේන්ති යනවා. ඒ නිසා ජින්ඩියාව තීරණය කරනවා මේ මෙහෙයුමට ජේට්ටකස්ට වඩා බලවත් කෙනෙක් යවන්න. ඊට පස්සේ ජින්ඩියාව යාගේ චී ශක්තිය පාවිච්චි කරලා වෙනත් මානෙකින් එක මාස්ටර් කෙනෙක් ගෙන්නනවා. හරියට නිකන් මේ මාස්ටර් කුළුවරකෙක් වගේ. ඒ වගේම එයා ගොඩක් ශක්තිමත්. ඒ විතරක් නෙවෙයි එයාටත් හතරක්ම තියෙනවා. ඉතින් අපි බලමු මේ මාස්ටර්ට ජින්ඩියාවගේ බලාපොරොත්තු සම්පූර්ණ කරන්න පුළුවන් වේද කියලා. අපි ඊළඟට අරගෙන යන්නේ අපේ පැණ්ඩ ගම්මානයට. ඉතින් අද පැණ්ඩ ගම්මානේ එක නාට්‍ය උත්සවයක් තියෙනවා. මේ නාට්‍ය උත්සවයට අපේ පොටයි පැණ්ඩ පැටව හතර දෙනාටයි මොකක් හරි ඉදිරිපත් කිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ කට්ටිය තෝරගන්නේ මංකි කිංගේ පුරාවෘත කතාව. මෙතනදී අපේ පැණ්ඩ පැටව හතර දෙනාම මංකි කිංගේ චරිතය කරනවා. ඒ වගේම මංකි කිංගේ හතරගේ චරිතය කරන්නේ අපේ පො. ඒත් එක්කම පැණ්ඩ ගම්මානයට අමුත් එක්කෙනවා. මේ වෙන කවුරුත් නෙවෙයි අපේ පොව පොඩි කාලේ හදා වඩා ගත්ත මිස්ටර් පින් මහත්තයා. ඉතින් පින්ව දැක්ක ගමන් අපේ පොගෙන් පින්ව වැළඳ ගන්නවා. ඉතින් මේක දැක්ක අපේ පොගේ ඇත්තම තාත්තත් නම් ටිකක් අවුල් යනවා. ඉතින් අපි ඊළඟට කතාවෙන් අරගෙන යන්නේ නාට්‍ය උත්සවය පවත්වන වෙලාවට. පළවෙනියටම ඉදිරිපත් කරන්නේ මංකි කිංගේ පුරාවෘත කතාව. ඉතින් එකටම වේදිකාව ඉස්සරහට ගෙන්නේ අපේ පැණ්ඩ පැටව හතර දෙනා. මේගොල්ලෝ මේව නාට්‍ය කරගෙන යනකොට එකපාරටම ජින්ඩියාවගේ මාස්ටර් මේ වේදිකාවට එනවා. ඒත් හැබැයි මේක බලන් ඉන්න පැණ්ඩ ගම්මානේ කට්ටිය හිතන්නේ මේ ආවේ පො කියලා. ඒත් හැබැයි අපේ පැණ්ඩ පැටව හතර දෙනාට තේරෙනවා මේ නම් ආවේ පො නෙවෙයි කියලා. ඊට පස්සේ මේ මාස්ටර් අපේ පැණ්ඩ හතර දෙනාට කියනවා උඹලා ළඟ තියෙන සංදේශය මට වහාම දෙනවා. නැත්තම් එක ගානේ මම මරන්නේ. ඉතින් මේකට ගොඩක් කේන්ති ගිය බාවෝයි ජීනුයි මේ මාස්ටර්ට පහර දෙන්න යනවා. ඒත් හැබැයි මේ දෙන්නට මේ මාස්ටර් ගහන්නේ එකපාරයි. ඊට පස්සේ නුට්ලායි කරන්නේ එයාගේ චී ශක්තිය පාවිච්චි කරලා මේ මාස්ටර්ට පහර දෙනවා. ඒත් හැබැයි මේ පහර දීම් වලින් කිසිම හානියක් නොවිච්ච මේ මාස්ටර් අපේ නුට්ලායිව එයා ගැතට අල්ල ගන්නවා. තමන්ගේ යාළුවන්ට මේ මාස්ටර් කරදර කරනවා දැකලා පැන්ටෝන්ට ගොඩක් කේන්ති යනවා. ඒත් එක්කම පැන්ටෝන්ට පුළුවන් වෙනවා යාට ලැබිච්ච රතු පාට ෆීනිස්ගේ චී ශක්තිය අවදි කරන්න. ඒත් එක්කම රතු පාට ෆීනිස්ගේ ආයුධය අපේ පැන්ටෝන්ගේ අතේ මතුවෙනවා. ඉතින් ඒත් එක්කම මේ ආයුධය පාවිච්චි කරලා අපේ පැන්ටෝන් මේ මාස්ටර් දෙකටම ඉල්ල දානවා. ඉතින් අන්තිමේදී අපේ පැන්ටෝන්ටත් පුළුවන් වුණා එයාගේ චී ශක්තිය අවදි කරන්න. ඒත් හැබැයි මේක බලාගෙන හිටපු පැන්ඩ ගම්මානේ කට්ටිය තාමත් හිතන් ඉන්නේ මේ හැමදේම මේ කට්ටියගේ නාට්‍යයේ කොටසක් කියලා. ඉතින් හැමදේම ඉවර වුණාට පස්සේ තමයි මෙතනට අපේ පොත් එන්නේ. යාළුවනේ අපිට ඊළඟට බලා ගන්න පුළුවන් ජින්ඩියාවගේ ජීවිත කතාව ජේට්ටකස්ට කියනවා. ජින්ඩියාව ඉස්සර උගුස්සෙක් නන් නෙවෙයි. එයා මකරෙක්. ඉතින් අර කලින් පො හීනෙන් දැක්ක රතු පාට මකරා තමයි ජින්ඩියාවගේ කලින් ස්වරූපය. ඉතින් මීට අවුරුදු දසදහසකට කලින් සතර පුරාවෘත පන්සලේ අර හිටපු පුරාවෘත සතුන් හතර දෙනාගේ ශක්තිය මේ ජින්ඩියාව හොරකම් කරන්න try කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ මේ පුරාවෘත සතුන් හතර දෙනා එයාලගේ බලයන් ගැන අර සංදේශය සඳහන් කරලා ඒක පුරාවෘතයක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේ ශක්තිය පීඩනයත් එක්කම ජින්ඩියාවගේ ආත්මය එයාගේ ශරීරයෙන් එළියට ගිහින් තියෙනවා. ඉතින් ජින්ඩියාවගේ ආත්මය කෙලින්ම ගිහින් තැන්පත් වෙලා තියෙන්නේ මේ උගුසගේ ශරීරය ඇතුලේ. එදා ඉඳන් මේ ආත්මය මේ උගුසගේ ශරීරය ඇතුලේ ඉර වෙලාලු.
ඉතින් ඒ නිසා තමයි ජින්ජාව මේ සංදේශය ලබා ගන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ ජින්ජාව ජේටකස්ට කියනවා මේ වැඩේ එක එකාට පවර්ලා වැඩක් නෑ, මේ වැඩේ මම්මයි කරන්න ඕන කියලා. ඒත් එක්කම අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් අපේ පොයි පැණ්ඩ පැටව හතර දෙනයි මේ සංදේශයේ සැඟවිලා තියෙන අක්ෂර හොයාගන්න යාලගේ චී ශක්තිය පාවිච්චි කරනවා. ඉතින් අපි දන්නවනේ පැන්ටෝන්ටයි නුට්ලායිටයි බාවෝටයි යාලගේ චී ශක්තිය අවදි කරන්න පුළුවන් වුණා කියලා. ඒත් හැබැයි තාම අපේ ජීන්ට නම් යාගේ චී ශක්තිය අවදි කරන්න පුළුවන් වුණේ නෑ. මේ නිසා මේ සංදේශයේ මැකිලා තියෙන සමහර අකුරු මතුවෙන්නේ නෑ. ඉතින් අපේ ජීන් උපරිම try කරනවා යාගේ චී ශක්තිය අවදි කරන්න. හැබැයි ඒ උත්සාහය ව්‍යර්ථ වෙලා යනවා. ඉතින් මේකට හොඳටම කේන්තිගේ ජීන් දමල ගහලා මෙතනින් යනවා. ඒත් එක්කම පැණ්ඩ ගම්මානේ සීනුව නාද වෙනවා. මේකෙන් අදහස් කරන්නේ පැණ්ඩ ගම්මානේට ආගන්තුකෙක් ආව කියන එක. ඉතින් ඇත්තටම කිව්වොත් ඇවිල්ලා ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි අපේ ජින්ඩියාවෝයි එයාගේ යටතේ වැඩ කරන අර ශිෂ්‍යෝ පිරිසයි. ඉතින් මම ඔයාලට කලින් කිව්වනේ මේ ශිෂ්‍යොත් එක්ක ඉන්නකොට ජින්ඩියාව බොරු ඇක්ටින් එකක් දාගෙන ඉන්නේ කියලා. ඉතින් ජින්ඩියාව මේ පැණ්ඩ ගම්මානේට ඇවිත් හැසිරෙන්නේ එයා ගොඩක් වයසක තාපසවරයෙක් විදියට. ඉතින් මේ ගැන ජින්ඩියාව යටතේ වැඩ කරන අර ශිෂ්‍යෝ දන්නෙත් නෑ. ජින්ඩියාව වගේ ගොඩක් බලවත් කෙනෙක් නෙන පැණ්ඩ ගම්මානේට ආපු එකට පැණ්ඩ ගම්මානේ ඉන්න වැසියන්ට නම් ගොඩක් සතුටුයි. ඉතින් ජින්ඩියාව අපේ පොළඟට ගොඩක් නියුණු ස්වරූපයෙන් කියනවා ඔබ නේද ශ්‍රේෂ්ඨ මකර රණශූරයා. ඔබ දැකීමත් මට ලොකු සතුටක්. එතකොට මේ ඉන්නේ ඒ ඉන්නේ මගේ ශිෂ්‍යයෝ. මම මෙහායි මගේ ශිෂ්‍යයන්ගේ හැකියාව පරීක්ෂා කරලා බලන්න. මම කැමතියි ඔබේ ශිෂ්‍යයෝ සහ මගේ ශිෂ්‍යයෝ අතර තරගයක් පවත්වන්න. ඉතින් මේක ඇහුව ගමන්ම අපේ නුට්ලායිට ගොඩක් සතුටුයි. මොකද මේක මෙයාට අවස්ථාවක් පැණ්ඩ ගම්මානේ ඉන්න වැසියන්ට එයාගේ චී ශක්තිය පෙන්වන්න. ඉතින් මේකට අපේ පො වගේම අනිත් අයත් ඒක පයින්ම කැමති වෙනවා. ඔන්න ඉතින් දැන් තරගය පවත්වන වෙලාවට ළඟා වෙලා. යාළුවනේ මම ඔයාලට මතක් කරන්න ඕන දෙයක් තමයි සතර පුරාවෘත පන්සලේ තිබ්බ අර සංදේශය දැන් තියෙන්නේ අපේ නුට්ලායි ළඟ. ඉතින් තරගය පවත්වන නිසා නුට්ලායි කරන්නේ මේ සංදේශයේ ආරක්ෂාව සඳහා මිස්ටර් පින් මහත්තයාගේ කැම කරත්තේ අංගනවා. නුට්ලායි හිතන්නේ මේක දැක්කේ එයාගේ යාළුවෝ කට්ටිය කියලා විතරයි. ඒත් හැබැයි මේක තවත් කට්ටියක් දකිනවා. ඒ තමයි ජේට්ටකස් ඇතුළු අනිත් කට්ටිය. මේ කට්ටිය පැත්තකට වෙලා හොරාට මෙතන වෙන හැමදේම බලාගෙන ඉන්නේ. මේ දේවල් මෙහෙම වෙනකොට මිස්ටර් පින් මහත්තයා විනිසුරු මඩුල්ලේ ඉන්න කට්ටියට රසම රස සුප් එකක් හදලා දෙනවා. ඉතින් අපේ ජින්ඩියාව මේ වෙලාවේදී කරන්නේ බ්ලැක් චීක් කියලා වස જાතියක් අපේ පොගේ සුප් එකට හොරාට දානවා. ඉතින් අපේ පො මේ සුප් එක බිව්වා විතරයි එයාට ටිකක් අමාරු වෙනවා. නෑ ටිකක් නෙවෙයි ගොඩක්. ඉතින් මේ වෙලාවේදී ජින්ඩියාව කියනවා කවුරුත් බය වෙන්න එපා. මම මකර රණශූරයට ප්‍රතිකාර කිරීමට කැමතියි. මෙහෙම කියලා ජින්ඩියාව අපේ පොව එක කුටියකට අරන් යනවා. හැබැයි ඉතින් පොට සනීප වෙනකම් පොගේ තාත්තලා දෙන්න බලන් ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී ජින්ඩියාව කරන්නේ පොගේ පැණ්ඩ තාත්තව කාටත් හොරාට එයාගේ ග්‍රහණයට ගන්නවා. ජින්ඩියාවගේ ග්‍රහණයට හවුවෙච්ච පොගේ තාත්තා මිස්ටර් පින්ට කියනවා ජින්ඩියාව උත්තපාව අපේ පොට සත්කාර කරයි. අපි ඉක්මනට අවස් වෙන කලින් ශිෂ්‍යයෝ අතර තරගය පවත්වමු. මේම කියලා මිස්ටර් පින්වත් අරගෙන පොගේ තාත්තා යනවා. ඉතින් මෙතනින් හැමෝම ගියාට පස්සේ ජින්ඩියාවගේ රාජකාරිය පටන් ගන්නවා. ඒ තමයි පොගේ ශරීරයේ තියෙන සී ශක්තිය උදර ගන්න එක. ඉතින් මේ වැඩේ කරන්න නම් පොගේ ශරීරයේ තියෙන හැම ඉන්ද්‍රියක්ම අඩපණ කරන්න සිද්ධ වෙනවා. ඉතින් පොගේ සිය නැති වෙලා තිබ්බට එයාගේ මනස තාම අවදියන්නේ. මේ නිසා ජින්ඩියාව කරන්නේ එයාගේ ශක්තියෙන් පොගේ සීනේට ඇතුල් වෙනවා. ජින්ඩියාව පොගේ සීනේට ඇතුල් වෙන්නේ එයාගේ මේ උගු ස්වරූපයෙන් නම් නෙවෙයි. එයා ඇතුල් වෙන්නේ එයාගේ අර කලින් තිබ්බ රතු පාට මකර ස්වරූපයෙන්. මේ අතර අපිට බලා ගන්න පුළුවන් අපේ පොගේ ශිෂ්‍යයෝ වගේම ජින්ඩියාවගේ ශිෂ්‍යයෝ අතර පවත්වන සටන. අපේ පැණ්ඩ පැටව හතර දෙනාට පෞරාණික බලයන් හතරක් හම්බ වෙලා තිබ්බත් ජින්ඩියාවගේ ශිෂ්‍යයොත් එක්ක මේ හතර දෙනාට හැරෙන්නවත් බෑ. අපේ පැණ්ඩ පැටව හතර දෙනාට සිද්ධ වෙන්නේ මේ ඇට කිච්චුන්ගෙන් හොඳටම ගුටි කන්න. මේ වෙලාවේදී අපේ ජේට්ටකස් හොරාට අර සංදේශය ලබා ගන්න මිස්ටර් පින් මහත්තයාගේ කරත්තේ ළඟට හොරාට යනවා. ඉතින් මේක දැක්ක පින් මහත්තයා ජේට්ටකස් නතර කරලා කියනවා "ඒ හොරා මගේ කරත්තේ අතක්වත් තියනවම නෙවෙයි." මිස්ටර් පින් මහත්තයා ජේට්ටකස් මෙම අවහිර කරනකොට කරත්තේ ඇතුලේ තිබ්බ සංදේශය බිමට වැටෙනවා. ඒක කෙලින්ම රෝල් වෙලා යන්නේ මෙතන තිබ්බ මේසයක් යටට. හැබැයි ඉතින් මේක අපේ ජේට්ටකස් නම් දකින්නේ නැහැ. එයා තාමත් හිතාගෙන ඉන්නේ කරත්තේ ඇතුලේ තමයි සංදේශය තියෙන්නේ කියලා. ඉතින් තමන්ගේ ඉස්සරහටම ඇවිල්ලා මේ වගේ දුර්වල පාත්‍රයක් යට තර්ජනය කරපු නිසා හොඳටම කේන්තිගේ ජේට්ටකස් කරන්නේ පින් මහත්තයාගේ බෙල්ලෙන්ම අල්ල ගන්නවා. ඉතින් මේක දකිනවා අපේ පැණ්ඩ පැටව හතර දෙනා වගේම ජින්ඩියාවගේ ශිෂ්‍යයෝ ටික. මං කලින් කිව්වා වගේම ජින්ඩියාව යටතේ මේ ශිෂ්‍යයෝ වැඩ කරාට එයා නපුරු කට්ටිය නම් නෙවෙයිනේ. ඉතින් මේවා වයසක කෙනෙක්ට ජේට්ටකස් පාර දෙනවා දැක්ක ජින්ඩියාවගේ ශිෂ්‍යයට වගේම අපේ පැණ්ඩ පැටව හතර දෙනාට ගොඩක් කේන්ති යනවා. ඊට පස්සේ මේ කට්ටියම ජේට්ටකස්ටයි යගේ කට්ටියටයි පහර දෙන්න යනවා. ඒත් එක්කම මේ තරඟේ යුද පිටියක් වෙනවා. මේ අතරේ අනිත් පැත්තේ පොගේ සීනේ ඇතුලේ ජින්ඩියාවගේ මකර ස්වරූපයෙන් අපේ පොව අල්ලගෙන එයාගේ චී ශක්තිය උරා ගන්න උත්සාහ කරනවා. ඒත් හැබැයි පොගේ මනසට මේ වෙලාවේදී මාස්ටර් උග්‍රය මතක් වෙනවා. ඒක නිසා තමන්ගේ ශක්තිය අරබපු පො කෙලින්ම මේ මකරට හොඳ පාරක් දෙනවා. ඒත් එක්කම මේ පහර සැබෑ ලෝකෙදී ජින්ඩියාවට වැදෙනවා. ඉතින් මේ පහර වැදෙනවත් එක්කම ජින්ඩියාවගේ සිය නැති වෙනවා. ඒත් එක්කම අපේ පොයාගේ සීනෙන් අවදි වෙනවා. ඉතින් අපේ පො ඇසයිනකොටම දකින්නේ සිය නැති වෙලා ඉන්න ජින්ඩියාවව. මම යාළුවන්ට දැන් කියන්න ඕන දෙයක් තමයි අපේ පො දන්නේ නැහැ එයාට පාර දෙන්න ආපු මකර තමයි මේ ජින්ඩියාව කියලා. පො තාමත් හිතාගෙන ඉන්නේ මේ ජින්ඩියාව කියන්නේ ගොඩක් අහිංසක තාපසවරයෙක් කියලා. මේ අතර අනිත් පැත්තෙන් අපිට බලා ගන්න පුළුවන් ජේට්ටකස් ඇතුළු අනිත් කට්ටිය ජින්ඩියාවගේ ශිෂ්‍යයට වගේම අපේ පැණ්ඩ පැටව හතර දෙනාට හොඳටම පහර දෙනවා. ඉතින් මේක දැක්ක අපේ ජීන්ට නම් ගොඩක් කේන්ති යනවා. ඒත් එක්කම හැමෝම පුදුම කරමින් අපේ ජීන්ගේ ශරීරය ඇතුලෙන් එයාට ලැබිච්ච සුදු පාට කොටියාගේ චී ශක්තිය අවදි වෙනවා. මම කලින් කිව්වා වගේම කොටියාගේ චී ශක්තිය තමයි සුව කිරීමේ බලය. ඒ වගේම එයාට පුළුවන් ඕනම කෙනෙක්ට සංසුන් කරන්න. ජීන්ට පුළුවන් වෙනාගේ ශක්තිය පාවිච්චි කරලා මේ හොඳටම කේන්ති ගින් ඉන්න ජේට්ටකස් අයගේ කට්ටියවයි සංසුන් කළ පැණ්ඩ ගම්මානේ පිටත් කළා දාන්න. ඉතින් මේ සටන ඉවර වුණාට පස්සේ අපේ පො ජින්ඩියාවත් උස්සගෙන මෙතනට දුවගෙන එනවා. එයා කියනවා මට සුව කර ඉන්නකොට ජින්ඩියාව තුමාලන්ට අමාරුණා කියලා. මේ වෙලාවේදී ජින්ඩියාව සුවපත් කරන්න ඉදිරිපත් වෙච්ච අපේ ජීන් සුදු කොටියාගේ ශක්තිය පාවිච්චි කරලා ජින්ඩියාවට යාගේ ශක්තිය ලබා දෙනවා. ඒත් එක්කම සිය නැති වෙලා හිටපු ජින්ඩියාවට නැවතත් පණ ලැබෙනවා. ඉතින් අවසානයේදී අපේ පැණ්ඩ පැටව හතර දෙනාටම පුළුවන් වුණා එයාලගේ ශරීරය ඇතුලේ තිබ්බ චී ශක්තිය නවති කරන්න.
ඉතින් යාළුවනේ ඊට පස්සේ ජින්ඩියාව යාගේ ශිෂ්‍යයවත් අරගෙන මේ පැණ්ඩ ගම්මානේ පිටත් වෙලා යනවා. යාළුවනේ අපිට ළඟට බලා ගන්න පුළුවන් පව එදා දවසේ උදේ අපේ පොඩ දැනගන්න ලැබෙනවා එයාගේ ශරීරයට ඇතුළත් වෙලා තියෙන විස තමයි බ්ලැක් චී කියලා ගොඩක් භයානක විස જાතිය කියලා. ඉතින් දැන් අපේ පොඩ තියෙන ප්‍රශ්නේ තමයි මේ වගේ විසක් එයා බිබී හිටපු සුප් එකට ඇතුළත් උනේ කොහොමද කියලා. ඒ වගේම මේ විස જાතිය ගොඩක් දුර්ලභ විස જાතියක්. ඉතින් පෝ මේ ගැන යාගේ තාත්තලා දෙන්නට කිව්වට පස්සේ පෝගේ පැණ්ඩා තාත්තා කියන්නේ මේ විස જાතිය නිර්මාණය කරන්නේ සේදමාවතේදී. ඒ ඉන්න ඇල්කෙමිස්වරු තමයි මේ විස જાතිය අලෙවි කරන්නේ. ඒකට ගියොත් අපිට දැනගන්න පුළුවන් මේ ඇල්කෙමිස්වරුන්ගෙන් කවුද මේ විස જાතිය මිලදී අරගෙන තියෙන්නේ කියලා. ඕ තීරණය කරනවා කොහොම හරි යාව මරන්න හදපු මේ කෙනාව අනිවාර්යයෙන්ම හොයාගන්නවා කියලා. ඒ නිසා යා සේදමාවතට යන තීරණය කරනවා. මොකද ඒට කියොත් දැනගන්න පුළුවන් ඒ ඉන්න ඇල්කෙමිස්වරු මේ බ්ලැක් චී කියන විස જાතිය කාටද අලෙවි කරේ කියලා. ඒත් එක්කම අපිට අනිත් පැත්තෙන් බලා ගන්න පුළුවන් අපේ පැණ්ඩ පැටව හතර දෙනා සතර පුරාවෘත පන්සලේදී ආට හම්බෙච්ච අර සංදේශයේ තිබ්බ අකුරු ටික කියවන්න try කරනවා. ඉතින් දැන් අපි දන්නවනේ පැණ්ඩ පැටව හතර දෙනාටම එයාලගේ චී ශක්තිය අවදි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ නිසා හතර දෙනාටම එයාලගේ බලයන් පාවිච්චි කරලා මේ සංදේශයේ තිබ්බ අකුරු ටික මතු කරගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපේ නුට්ලයි මේ සංදේශය කියවනවා. හැබැයි ඉතින් සංදේශය කියවලා මේ හතර දෙනාට හිත හොඳින් නම් ඉන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ සංදේශය ලියලා තියෙන්නේ ඩ්‍රැගන් මාස්ටර්ගෙන් ආරක්ෂා වෙන්න කියලා. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේක ඩ්‍රැගන් මාස්ටර් කියලා හඳුන්වලා තියෙන ජින්ඩියාව. මොකද අපි දන්නවනේ එයා උස් එක්ක එන කලින් යා මකරෙක් කියලා. ඒත් හැබැයි අපේ පැණ්ඩ පැටව හතර දෙනා හිතන්නේ මේක ලියලා තියෙන්නේ අපේ පෝ ගැන කියලා. ඉතින් මේ නිසා අපේ පැණ්ඩ පැටව හතර දෙනාට පෝ ගැන පොඩි සැකයක් ඇති වෙනවා. යාළුවනේ මේ අවස්ථාවේදී අපේ ජීන්ට ටිකක් අමාරු වෙනවා. හරියට නිකන් කවුරු හරි කෙනෙක් ජීන්ව පාලනය කරන්න උත්සාහ කරනවා වගේ. ඇත්තටම කිව්වොත් ඒක කරන්න වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි ජින්ඩියාව. මොකද ජින්ඩියාවගේ සිය නැති වෙච්ච වෙලාවේ එයාට සුවය ලබා දුන්නේ අපේ ජීන්නේ. ඉතින් මේ ශක්තිය භාවිතා කරලා දැන් ජින්ඩියාවට පුළුවන් අපේ ජීන් වල ග්‍රහණයට ගන්න. ඉතින් අපි බලමුකෝ ජින්ඩියාව මේ සැරේ ලෑස්ති වෙන්නේ මොකටද කියලා. ඒත් එක්කම යාළුවනේ අපිට අනිත් පැත්තෙන් බලා ගන්න පුළුවන් අපේ පෝ සේදමාවතට පිටත් වෙලා යන්න හදනවා. පෝ මේ ගමන යන හදන්නේ කාටවත් නොකිය හොරාට. ඒත් හැබැයි අපේ පැණ්ඩ පැටව හතර දෙනාට මේක අංග ගන්න බැරි වෙනවා. පෝ පැණ්ඩ පැටව හතර දෙනාට කියනවා ඔයාලා මාව දැක්ක උනාට කමන්නේ මගේ පස්සෙන් නම් ඇවිත් අවුෙන්න එපා. මේව කියලා පෝ පිටත් වෙලා යනවා. හැබැයි ඉතින් පැණ්ඩ පැටව හතර දෙනා නම් පෝ කියපු දේ එක කනකටවත් අහන්නේ නැහැ. මේ හතර දෙනාම හොරාට පෝගේ පස්සෙන් යනවා. ඒ වගේම මම යාළුවන්ට කියන්න ඕන දෙයක් තමයි පැණ්ඩ පැටව හතර දෙනා පෝ ගැනීම ලොකු සැකයකින්. මොකද අර සංදේශය ලියලා තිබ්බනේ ඩ්‍රැගන් මාස්ටර්ගෙන් පරිස්සම් වෙන්න කියලා. ඉතින් මේ හතර දෙනා අපේ පෝගේ පස්සෙන් යනකොට එක තැනකදී පෝට මේ කට්ටියම අතටම මාට්ටු වෙනවා. දැන් ඉතින් මොනා කරන්නද? මේ හතර දෙනාට ආයෙත් පැණ්ඩ ගම්මානට යන්න බෑනේ. මේ නිසා පෝ තීරණය කරනවා සේදමාවතට යන ගමනට මේ හතර දෙනාවත් එකතු කරගන්න. ඔන්න ඉතින් අපේ පෝටයි පැණ්ඩ පැටව හතර දෙනාටයි අවසානයේදී සේදමාවතට යන්න පුළුවන් වෙනවා. දැන් ඉතින් මෙයාලා එකටම කරන්න ඕන මේ ඉන්න ඇල්කෙමිස්ට් හම්බෙන එක. ඒත් හැබැයි ඒක චුට්ටක් අමාරු වැඩක්. ඉතින් මේ කට්ටිය ඇල්කෙමිස්ට් හොය යනකොට මේ කට්ටියට හම්බ වෙනවා පැණ්ඩ ගම්මානේ ඉන්න නැන්ද කෙනෙක්. මෙයාගේ නම තමයි මේ. ඉතින් මේගේ උදව්වෙන් අපේ කට්ටියට පුළුවන් වෙනවා මේ ඉන්න ඇල්කෙමිස්ට් හම්බෙන්න. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේ ඇල්කෙමිස්ට් කියන්නේ ගෑනු අලියෙක්. පෝ ඇල්කෙමිස්ට් ළඟට ගියාට පස්සේ එයා මකර රණශූරයා කියලා නම් ඇල්කෙමිස්ට් කියන්නේ යන්නේ නැහැ. බොරු අනන්‍යතාවයක් පෙන්වලා තමයි ඔය ඇල්කෙමිස්ට් එක කතා කරන්නේ. ඉතින් පෝ ඇල්කෙමිස්ට්ගෙන් අහනවා මට ඔබගෙන් දැනගන්න දෙයක් තියෙනවා. ඔබ මීට ටික දවසකට කලින් බ්ලැක් චී කියන විෂ වර්ගයේ කාට හරි අලෙවි කරාද? හැබැයි ඉතින් මේ ඇල්කෙමිස්ට් නම් යාගේ පාරිභෝගිකයන්ගේ තොරතුරු කාටවත් කියන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ඇල්කෙමිස්ට්ට දවල්ට කන්න ඕන කියලා මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ අපේ පෝත් මේ ඇල්කෙමිස්ට්ගේ පස්සෙන් යනවා. මේ ඇල්කෙමිස්ට්ගේ පස්සෙන් අපේ පෝ ගිහින් යාට වදදිදී අහනවා ඔබ බ්ලැක් චී අලෙවි කරේ කාටද කියලා. ඒත් හැබැයි මේ ඇල්කෙමිස්ට් නම් මේ ගැන කිසිම දෙයක් කියන්න කැමති වෙන්නේ නැහැ. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ මේ ඇල්කෙමිස්ට් අපේ පොට කියනවා "උඹ තවදුරටත් උඹේ අනන්‍යතාවය මට හංගන්න ඕනේ නැහැ. මං දන්නවා උඹ තමයි මකර රණශූරයා කියලා." මේම කියපු ඇල්කෙමිස්ට් එයාගේ සෙබළුන්ට කතා කරනවා. ඉතින් මේ සෙබළුන්ව දැක ගාම අපිට දැනගන්න පුළුවන් වෙනවා මීට ටික දවසකට කලින් අර වුරන් ගම්මායට කඩා පැනපු මංකොල්ලකාරයෝ තමයි මේ කියලා. ඊට පස්සේ මේ ඇල්කෙමිස්ට් එයාගේ සෙබළුන්ට අණ කරනවා අපේ පොට පහර දෙන්න කියලා. මේ අතරේ අපේ පැණ්ඩ පැටව හතර දෙනා ඇල්කෙමිස්ට්ගේ කූඩාරම අස්සේ ඉඳගෙන බ්ලැක් චී අලෙවි කරේ කාටද කියලා මොකක් හරි හොඩුවාවක් දැනගන්න try කරනවා. ඉතින් මේ කට්ටියගේ තියෙන කලබලය නිසා මෙතන තිබ්බ බලවත් ඖෂධයක් බිඳිලා ඒක පුපුරනවා. මේ නිසා මේ ඇල්කෙමිස්ට්ගේ කූඩාරම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. තමන්ගේ කූඩාරම විනාශ වෙනවා දැකලා හොඳටම කේන්ති ගිය මේ ඇල්කෙමිස්ට් අපේ පැණ්ඩ පැටව හතර දෙනාට පහර දෙන්න එනවා. ඒත් හැබැයි මැද්දට පැනපු අපේ පොට පුළුවන් වෙනවා මේ ඇල්කෙමිස්ට් හොඳ පාරක් දෙන්න. ඊට පස්සේ පො මේ ඇල්කෙමිස්ට් උස්සලා පොලේ ගහලා එයාගේ හොඬ වලින් අල්ලලා එයාගේ නිලයක් අල්ලන්නයි මේ යන්නේ. ඉතින් නිල ඇල්ලන්න කලින් මේ ඇල්කෙමිස්ට් බය කරලා අපේ පො අහනවා මං අන්තිම පාරට අහන්නේ ඔබ බ්ලැක් චී අලෙවි කරේ කාටද? ඉතින් මේකට ගොඩක් බය වෙලා උත්තර දෙන මේ ඇල්කෙමිස්ට් කියන්නේ ඒ ගැන නම් මට කියන්න බෑ. ඒත් මට කියන්න පුළුවන් ඒව ගන්න තියෙන තව කොහෙද කියලා. මේ සේදමාවතෙන් පිටත එක ස්ථානයක මේ වගේ භයානක විෂ දාති ගොඩක් අලෙවි කරනවා. ඉතින් ඔයාලට එතනට ගියොත් මොකක් හරි තොරතුරක් දැනගන්න පුළුවන් වේවි. අනේ මම මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් මේ ඇල්කෙමිස්ට් විශ්වාස කරලා අපේ පොයි පැණ්ඩ පැටව හතර දෙනයි සේදමාවතෙන් පිටතට යනවා. ඊට පස්සේ මෙයාලා මේ වස අලෙවි කරන ස්ථානය හොයාගෙන යනකොට මෙයාලා දකින්නේ අපේ ජේටකස්. ඉතින් ජේටකස් අපේ කට්ටියව දැකලා පැනලා යන්නයි හදන්නේ. ඒත් හැබැයි අපේ කට්ටියට පුළුවන් වෙනවා ජේටකස් අල්ලලා ගැට ගහගන්න. ඔය ජේටකස්ගෙන් තර්ජනය කරලා අහනවා ඔයාගේ ස්වාමියා කවුද? ඔබ කරන්නේ කාගේ යටතේද? මේකට උත්තර දෙන ජේටකස් කියන්නේ මං කවදාවත් මගේ ස්වාමියාව පාවා දෙන්නේ නැහැ. මේ වෙලාවේ අපේ ජීන් කරන්නේ එයා ළඟ තිබ්බ ඖෂධයක් ජේටකස්ගේ කටේ ඔබනවා. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේ ඖෂධය කෑවට පස්සේ කිසිම කෙනෙක්ට බොරු කියන්න බෑ. ඉතින් මේ නිසා ජේටකස් කියනවා එයා වැඩ කරන්නේ ඩ්‍රැගන් මාස්ටර් යටතේ කියලා. මේක ඇහුවට පස්සේ අපේ පැණ්ඩ පැටව හතර දෙනා හිතන්නේ මේ ජේටකස් කියන්නේ අපේ පෝ ගැන කියලා. ඊට පස්සේ ජේටකස් කියනවා නෑ මෙයා ගැන නෙමෙයි මං කිව්වේ. මං කිව්වා අපේ ඇත්තම ඩ්‍රැගන් මාස්ටර් ගැන. ඊට පස්සේ මේ කට්ටිය ජේටකස්ගෙන් අහනවා කවුද එතකොට ඇත්තම ඩ්‍රැගන් මාස්ටර්?
මේ අවස්ථාවේදී ඉක්මනටම ක්‍රියාත්මක වෙච්ච ජින්ඩියාව කරන්නේ එයාගේ ශක්තිය පාවිච්චි කරලා අපේ ජීන්ව එයාගේ ග්‍රහණයට නතු කරගන්නවා. ජින්ඩියාවගේ ග්‍රහණයට අහුවෙච්ච ජීන් කවුරුත් දකින්න කලින් කරන්නේ ඉක්මනටම එයාගේ බලය පාවිච්චි කරලා මෙතනින් ජේට්ටක සතුරුදහන් කරලා යවනවා. ඒත් එක්කම ජින්ඩියාවගේ ග්‍රහණයෙන් අපේ ජීන නිදහස් වෙනවා. අපිට ඊළඟට බලා ගන්න පුළුවන් පහවෙදා උදේ. ওই පැණ්ඩපටව හතර දෙනයි කැලේ මෙහෙම විදගෙන යනකොට මෙයාලා දකිනවා එක තානායම. ඉතින් ටිකක් මහන්සි නිසා මේ තානායමට ඇවිල්ලා චුට්ටක් විවේක අරන් යනවා කියලා මෙයාලා තීරණය කරනවා. හැබැයි ඉතින් මේ තානායමට ආවට මේ තානායමට ඇවිල්ලා නම් තියෙන්නේ ඒ තරම් හොඳ අය නම් නෙවෙයි. පේනවනේ කියලාගේ මූණ බැලුවම උනත්. ඉතින් මෙතන ඉන්නවා වල්ලුර දෙන්නේ තමන්ගේ වහලුන් විදිහට තියාගෙන ඉන්න කුකුලෙන්. දැන් ඉතින් මම මෙයාට චිකන් කියලා කියන්නම්කෝ. ඉතින් චිකන් අපේ පොව දැකලා එයා ළඟට යනවා. ඊට පස්සේ මේ චිකන් අපේ පොගෙන් ගියම ඉල්ලනවා. හරියට නිකන් එක කුකුල් පොරේකට ආරාධනා කරනවා වගේ. ඔයාලා ඉතින් දන්නවනේ අපේ පොගේ මේ පැණ්ඩපටව හතර දෙනාගේ බලයන් ගැන. ඉතින් චිකන් මෙයාලගෙන් ගේම ඉල්ලුවත් අන්තිමේදී චිකන් ටයියාගේ සගයන් දෙන්නටයි අපේ පොගෙන් හොඳටම කුටි කන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ පො පැණ්ඩපටව හතර දෙනාවත් අරගෙන මේ තානායමේ පිටත් වෙලා යනවා. ඒත් හැබැයි චිකන් නම් මෙයාලව අතහැරලා නැහැ. මේගොල්ලෝ මේ මහරයා යනකොට චිකන් තව කට්ටියකුත් අරගෙන පොත් එක්ක සටන් කරන්න එනවා. පේන විදියට චිකන් මේ සැරේ නම් අරන් ආපු කට්ටියගෙන් අපේ පොට ගැලවීමක් නෑ වගේ. මේ වෙලාවේදී අපේ පොගේ උදව්වට ආපු ජින්ඩියාවගේ ශිෂ්‍යෝ පිරිස අපේ චිකන් ටයි එයාගේ සගයන්ටයි හොඳටම ගහනවා. ඒත් එක්කම මෙතනට ජින්ඩියාවත් එනවා. ජින්ඩියාව ගොඩක් නියුණු ස්වරූපයෙන් පොට කියනවා. ඔයාලා අතර මම වෙලාද අපේ ආශ්‍රමයේ තියෙන්නේ මේ ළඟ. අපිට පුළුවන් අතරට ඔයාලට මෙහෙන් නවත්තන් දෙන්න. ඉතින් ජින්ඩියාව මෙහෙම කිව්වා විතරයි අපේ පො ඒකට කැමති වෙනවා. පො දන්නේ නැති වුණාට අපි නම් දන්නවා ජින්ඩියාව මෙහෙම ආරාධනා කරන්නේ ඒ තරම් හොඳ දෙයකට නෙවෙයි කියලා. ඉතින් යාළුවනේ ජින්ඩියාව අපේ ජීන්ව සැරෙන් සැරේට ග්‍රහණයට ගන්න නිසා එයා නම් ඉන්නේ ගොඩක් අමාරුවෙන්. මේ නිසා ජීන්ට නිදා ගන්න මේ ආශ්‍රමයෙන් අතර වෙනම කාමරයක් දෙනවා. ඒ වගේම අනිත් පැත්ත තුන් දෙනාට එක කාමරයයි අපේ පොට තවත් කාමරයකුයි ලබා දෙනවා. ඉතින් රැ වෙලා හැමෝම නිදාගත්තට පස්සේ අපේ නුට්ලායි බාබෝයි පැන්ටනෝයි දකින්නවා. එයාලගේ කාමරේ ළඟින් යන එක හෙවණල්ලක්. අතරම කිව්වත් මේ හෙවණල්ල වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි ජේට්ටකස්. ඉතින් මේ තුන් දෙනා මේ කවුද කියලා බලන්න කාමරෙන් එළියට යනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපේ පො නිදාගෙන ඉන්නකොට එයාට ලොකු බඩගින්නක් දැනෙනවා. ඉතින් අපේ පො මේ තියෙන කුස්සිය හොයාගෙන යනකොට එයා දකින්න එක කාමරයක්. මේ කාමරේ වෙන කාගේවත් නෙවෙයි. මේක තමයි ජින්ඩියාවගේ. පො මේ කාමරේ ඇවිද කෑමක් හොයනකොට එයා දකිනවා මේ කාමරේ බිත්තිවල ඇඳලා තියෙන අපේ ජින්ඩියාවගේ ජීවිත කතාව. ඉතින් මේක කියුවට පස්සේ අපේ පොට තේරෙනවා මෙයාට ඉන්නේ එකම හතර වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි මේ ජින්ඩියාව කියලා. මේක දැනගත්ත ගමන් පො කෙලින්ම යන්නේ පැණ්ඩපටව තුන් දෙනා ඉන්න කාමරේට. ඒත් හැබැයි යාලා කාමරේ නෑනේ. ඒක නිසා පො යනවා ජීන්ගේ කාමරේට. ඊට පස්සේ වෙච්ච හැමදේම ජීන්ට කියනවා. ඊට පස්සේ පොයි ජීනුයි කෙලින්ම යන්නේ අනිත් තුන් දෙනාව හොයාගෙන. මෙයාලා මෙහෙම යනකොට දකින්නවා අර චිකන් වයියාගේ සගයෝ දෙන්නගෙනුයි ජින්ඩියාව යාලගේ චී ශක්තිය උදර ගන්න උත්සාහ කරනවා. ඉතින් මෙතන මැද්දට පැනපු අපේ පො ජින්ඩියාවට හොඳ පාරක් දීලා චිකන් වයියාගේ සගයෝ දෙන්නවයි නිදාස් කරනවා. ඒත් එක්කම අපේ ජින්ඩියාව පහර දෙන්නේ අපේ ජීන්ට. මේකට හොඳටම කේන්ති ගිය පො ජින්ඩියාවට පහර දීලා කියනවා එයාට පහර දෙන්න එපා. එයා මගේ ශිෂ්‍යෙක්. එහෙමද? ඒත් හැබැයි වගේ ශිෂ්‍යයා දැන් වැඩ කරන්නේ මගේ යටතේ. මෙහෙම කියපු ගමන් අපේ ජීන් අපේ පොට එයාගේ ශක්තියෙන් පහර දෙනවා. යාළුවනේ ඇත්තටම කිව්වොත් ආයෙත් පාරක් ජින්ඩියාව අපේ ජීන්ව එයාගේ ග්‍රහණයට අරගෙන. ඊට පස්සේ ජීන් අපේ පොට හොඳටම ගහනවා. ජීන් කොච්චර දරුණුවට අපේ පොට පහර දුන්නත් අපේ පො නම් ජීන්ට එක අතක්වත් උස්සන්නේ නැහැ. ඉතින් මේ සද්දබද්ද ඇහිච්ච අපේ අනිත් පැණ්ඩපටව හතර දෙනත් මෙතනට දුවගෙන එනවා. ඉතින් මේ වෙලාවේදී ජින්ඩියාවට පුළුවන් වෙනවා ජීන්ගේ උදව් ඇතුව අපේ පොගේ චී ශක්තිය උදර ගන්න. ඒත් එක්කම ජීන්ගේ සිය නැති වෙනවා. ඊට පස්සේ ජින්ඩියාව අපේ පොව අල්ලගෙන කියනවා තවදුරටත් මකර රණශූරයා තමසේ නෙවෙයි මේ මායි. ජින්ඩියාව මෙහෙම කියලා මෙතන තිබ්බ ලොකු කුහරයක් ඇතුළට අපේ පොව තල්ලු කරනවා. ඉතින් මේක දැක්ක අපේ අනිත් පැණ්ඩපටව හතර දෙනා කෑ ගහනවා. ඉතින් යාළුවනේ මේ සීන් එකේ මේ කුඹ පැණ්ඩ සීරියස් එකේ පළවෙනි පාර්ට් එක අවසන් වෙනවා. ඉතින් මේ පුල් සීරියස් එකම එපිසෝඩ් 13කින් සමන්විත